පිරිමිකමක් නැහැ. ඇයි එහෙම බයින්? පිරිමියෙක් වුණාම දැන් නුඹ තාත්තලාට කියලා වැඩක් නැහැ. මං තරුණයන්ට කියනවා ඒ හින්දා. වෙලිච්ච ඉරුණු නමන්න බෑ කැඩෙනවනේ. අම්මුව නැමෙහිගේ. තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. තරුණ කාලයේ තියෙන්නේ බොහොම ටික දවසයි. මේ කාලය තුල හොඳ පෞරුෂයක් හදාගන්න. තාත්තලා දැන් හදාගන්න බලන්න. හොඳ අභිමානයක් හදාගන්න. මොකක්ද තරුණයෙකුට තියෙන්න ඕනේ? පෞරුෂයයි අභිමානයයි. පින්නතුනේ තරුණයෝන්ගේ පෞරුෂය රැගෙන්නේ අර හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. මනුස්සයෝන්ගේ ක්වොලිටි එක තීරණය කරන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ කොහොමද ක්වොලිටි එක තීරණය කරේ? අර කියනවා නේද? නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. මිනිස්සුන්ගේ ක්වොලිටි එක හරියට මැන්නේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරන මිනිස්සු කියන කරන එකෙන් තමයි මිනිස්සුන්ගේ පෞරුෂය ක්වොලිටි එක නම්බුව ගෞරවය පෞරුෂය හැම එකක්ම පේන්නේ. ඔය සමාන ගෙවල් තියෙනවා නේද? පින්නතුනි මම මෙහෙම කිව්වට පානදුරේ පැත්තේ එහෙම නැති වෙන්න පුළුවන්. හොඳ කට ඇරියොත් කී පාරක් තාතෝ කියලාද කතා කරන්නේ? මේ ගෙවල් වල වැඩිපුරම කතා කරන්නේ තාතෝ කියලා. ඒක තරුණයන්ට තරම් උචිත නැහැ. තරුණයෙක් වුණාම තියෙන්න ඕනේ. ඉවසීම ඇති වෙන්නේ පෞරුෂය තිබ්බොත් විතරයි. ඉවසන්න පෞරුෂයක් තියෙන්න ඕනේ. ඒ දැන් කුණුහරුප කියන සියලු දෙනාට මොකද්ද නැත්තේ? දැන් තරුණ මහත්තුරු හිතන්න ඕනේ මට පෞරුෂයක් තියනවද නැද්ද? පෞරුෂයක් තියෙන මිනිස්සුන්ට කුණුහරුප කියන්න බෑයි. ඒක තමයි ඒ නඩත්තු කරන රකින්න ඒ ක්වොලිටි එක. මන් තරුණ මහත්තුරුන්ට යෝජනා කරනවා. ඒ ක්වොලිටි එක නඩත්තු කරන්න.